සුබ දවසක් වේවා හැම දිනාටම. අපි අද සාකච්ඡා කරන්නේ නොපෙනෙන ලෝකේ පෙනෙන දේවල් පිළිබඳව. නොපෙනෙන ලෝක කියලා කිව්වහම දිව්‍ය ලෝක ගන්න පුළුවන්, പ്രേත ලෝක ගන්න පුළුවන්. මේ ආදී වශයෙන් බ්‍රහ්ම ලෝක, අසඤ්ඤ තල කියන මේ කොටස් තමයි නොපෙනෙන ලෝකෙට අයිති වන්නේ. එතකොට නොපෙනෙන ලෝකෙ පිළිබඳව යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ බුදුදහම ආශ්‍රය කරගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් බුදුදහමත් මානසික අධිමානසික දියුණුව පාවිච්චි කරලා කරන්න ඕන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අටුවා ටීකා පරිහරණය කරමින් ගවේෂණයක් කළොත් මේ පිළිබඳව අපිට අධිමානසික තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ තොරතුරු අපි සාකච්ඡා කරනකොට අධිමානසික ලෝකයේ පිළිබඳව සාකච්ඡා කළ යුතුමයි නොපෙනෙන ලෝකෙ පිළිබඳව කතා කරද්දී. අපි අදෘශ්‍යමාන බලවේග පිළිබඳව කතා කළොත් ඒ අමනුෂ්‍ය ලෝකයේ පිළිබඳව ඒගොල්ලන්ගේ යක්ෂ කොට්ටාස සහ പ്രേත කුම්භාණ්ඩ කියන කොටස් වශයෙන් කොටස් තුනකට ගැනෙනවා. එතකොට දිව්‍ය ලෝකවල අල්පේශාක්‍ය කියලා ඉන්නවා දෙවිවරු කොටසක්, මහේශාක්‍ය කියලා දෙවිවරු කොටසක් ඉන්නවා. අල්පේශාක්‍ය කියලා කියන්නේ පින් අඩු කට්ටිය, පින් වැඩි කට්ටිය තමයි මහේශාක්‍ය කියලා කියන්නේ. එතකොට දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකයේ ඉඳලා යොදුන් 42000ක් උඩට දිව්‍ය ලෝක 6 පිහිටා තිබෙනවා. එතනින් උඩට බ්‍රහ්ම ලෝක පිහිටා තිබෙනවා. අසඤ්ඤ තල පිහිටා තිබෙනවා. මේ ආදී වශයෙන් තමයි නොපෙනෙන ලෝකෙ පිහිටා තිබෙන්නේ. එතකොට මේ විශ්වයේ පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට ධර්මානුකූලව බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යම් කිසි කෙනෙකුට මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විදිහ මේ තීක්ෂණ සියුම් ඥාණයෙන් තමන් අධීක්ෂණය කළොත් තමන්ට නොපෙනෙන ලෝකෙ පිළිබඳව යම් දෙයක් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සමාජ තලයේ ඉන්නවා යම්කිසි ශක්තියින් තියෙන අය, අධිමානුෂික බල තියෙන අය. බුදුන් වහන්සේගේ කාලේ හිටිය වංගීස කියලා එක්කෙනෙක්. එයා සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්. එයාට ඕනම කෙනෙකුගේ හිසට තට්ටු කරලා මිස් කබලක් ගත්තාම එයා මැරිලා ඉපදුන තැන කියන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ නොපෙනෙන ලෝකෙ පිළිබඳව යම්කිසි කෙනෙකුට අධිමානුෂික බලයක් පිහිටලා තියෙන්න පුළුවන්. ඒක විද්‍යානුකූල බලද්දී ඕරායික චක්‍ර දියුණු වෙලා තියෙන සසර ගමනේ සිත දියුණු කරලා තියෙන කට්ටියට ඒ වගේ පිහිටීම් තියෙන්න පුළුවන්. තව පිහිටීමක් තියෙන්න පුළුවන් දෙවි කෙනෙකුගේ උදව් උපකාර තියෙන්න පුළුවන්. තව පහත්ම පෙළේ උදව් උපකාර තියෙනවා. මැරිච්ච කෙනෙක් තමන්ගේ ඥාතියෙක් පින් ගත හැකි තැනක ඉන්නවා නම් එයාට පින් අනුමෝදන් කරලා එයාව ආත්මයේ සුගිත මුදිත කරවලා එයාගෙන් උදව් උපකාර ගන්න ක්‍රමවේද තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. ජ්‍යොතිෂයට අනුව ඔය গুপ্ত විද්‍යාවට අනුව කතා කළොත් සාමාන්‍යයෙන් දැන් කොණ්ඩදෙනිය ස්වාමීන් වහන්සේ වගේ යක්කු බන්ධනය කරගෙන වැඩගත් ක්‍රමවේද තියෙනවා. ඒවා ටිකක් භයානක පැති. ඒවායින් තොරතුරු sannivedanaya කරගන්න පුළුවන් වුණත් යම්කිසි වෙලාවක ඒ අය අවනත නොවන අවස්ථාවක තමන්ගේ කර්මයක් මොනවා හරි විපාක දෙන්න තිබුණොත් අර වගේ බන්ධනයකට පත් කරලා තමන්ට අවශ්‍ය විදිහට බැඳගෙන වැඩ කළොත් යම් දවසක තමන්ට හානියක් සිදු වෙනවා. කොණ්ඩදෙනිය ස්වාමීන් වහන්සේටත් ඒ වගේ අවසාන ලොකු හානියක් සිදු වෙලා තමයි උන්වහන්සේට අපවත් වෙන්න සිදු වුනේ. එතකොට නොපෙනෙන ලෝකයේ හොඳ පැත්ත සහ නරක පැත්ත කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට නොපෙනෙන ලෝකේ තොරතුරු තමයි දෙවියන්ගෙන් අසා තොරතුරු දැනගන්න පුළුවන්. අධිමානසිකව ධර්මානුකූල විග්‍රහයකට යන්න පුළුවන්. දෙවි කෙනෙකුගේ උදව් උපකාර අරගෙන අපිට තොරතුරු නොපෙනෙන ලෝකෙ පිළිබඳව ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. මේකට කියන්නේ අපි අධිමානසික බලය කියලා. මේ අධිමානසික බලය අපිට ඇති වෙන්න සසර පිනක් තියෙන්න ඕනේ. පින් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අපි භාවනා කරලා සිත දියුණු කරලා තියෙන්න ඕනේ. සම්මා දිට්ඨි වශයෙන් භාවනා කරලා තියෙන්නත් පුළුවන්. මිත්‍යා දෘෂ්ටික වශයෙන් කරලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් යෝගීස්ලා ඉන්දියාවේ ඉන්නේ සම්මා දිට්ඨිය නැති වුණාට ඒගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටික වශයෙන් වුණත් ඒගොල්ලෝ ධ්‍යාන අභිඥාලාභී පිරිස් ඒගොල්ලෝ භාවනාවෙන් සිත දියුණු කරලා තියෙනවා. බුදුන් වහන්සේගේ ධර්මයේ පාර නෙමෙයි වෙන පාරක වුණත් සමාධි මට්ටමේ වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා ඒක සම්මා දිට්ඨියට අනුකූල විග්‍රහයේදී යම් වෙනස්කම් තියෙනවා. නමුත් සමාධි මට්ටමේදී යම්කිසි ශක්තියක් ඇති කරගත්ත කෙනෙකුට ඒ සමාධිය තුළ ඉඳගෙන යමක් බැලීමේ හැකියාව ඒ සිත දියුණු අවස්ථාවන් වල තිබෙනවා. එතකොට නොපෙනෙන ලෝකය කියලා අපි සාකච්ඡා කළාම දෙවිවරු මොනවද කරන්න කියන කාරණාව. එතකොට දෙවිවරුන්ගේ සියුම් ශරීර තියෙනවා. එතකොට දෙවිවරුන්ට 이르දීන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට ආහාරවල රසය ඕජාව ඒගොල්ලෝ අපි වගේ ස්පර්ශ කරලා ගන්නෙ නැහැ. සුවඳක් හමාගෙන ගියාම ඒගොල්ලන්ගේ කුස පිරෙනවා. ඒ වගේම ඒගොල්ලෝ අවශ්‍ය දේවල් ආග්‍රහණය කළාම ඒගොල්ලන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවා. එතකොට නොපෙනෙන ලෝකේ තව කොටසක් ඉන්නවා අදෘශ්‍යමාන බලවේග අමනුෂ්‍ය කියන කොටස්. ඒගොල්ලන්ගෙත් පහත්ම පෙළේ ඉඳලා උඩ දක්වාම පිනට අනුව වෙනස් වෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ අදෘශ්‍යමාන බලවේග නොපෙනෙන ලෝකේ පිළිබඳව කතා කළොත්
නොපෙන්න ලෝකේ කියලා කියන්නේ මැරිලා කවුරු හරි කෙනෙක් ගෙදරට ආසාවෙන් මලහම බුදුන් වහන්සේගේ ධර්මයට අනුව අපි යාට කියනවා ගෙවල ප්‍රේත කියලා. ඊට පස්සේ ඥාතීන්ට ආශාවෙන් මලහම අපි යාට කියන්නේ ඥාති ප්‍රේත කියලා. එතකොට මේ මැරිච්ච කෙනා හැම වෙලාවකම තමන්ගේ මැරුණ ස්ථානය කරා තමන්ගේ මනෝකයෙන් ගමන් කරනවා. එතන කය අතහැරලා මනෝකයටපත් වුනහම ප්‍රේත කියන ස්වභාවයේ ඉන්නකොට යාට සියුම් ශරීරයක් තියෙන්නේ. එතකොට යා කරපු පිනට පවට අනුව තමයි ඇඳුම් තිබීම, ඇඳුම් නොතිබීම, නිර්වස්ත්‍රව වාසය කිරීම, ඒ වගේම ගමන් බිමන් පහසුව මේ ඔක්කොම මනුෂ්‍ය ජීවිතවල ඉන්නකොට සසර ගමනේ හෝ මනුෂ්‍ය ජීවිතවල එයා පින් දහම් කරපු පිනට අනුව තමයි ඒ සැප සම්පත් අමනුෂ්‍ය ලෝකයේ තුල උනත් ලැබෙන්නේ. දිව්‍ය ලෝකයේ උනත් කරපු පිනට අනුව තමයි ස්වභාවිකව ඒ ලක්ෂණ පිහිටා තිබෙන්නේ. ඒක ලෝකේ ස්වභාවික දහමක්. එතකොට නොපෙන්න ලෝකෙ පිළිබඳව අපි ගැඹුරට සාකච්ඡා කළොත් නොපෙන්න ලෝකයේ දේවල් දැනගන්න අර හැකියාවන් තියෙන කෙනෙකුටම වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා නොපෙන්න ලෝකයේ බලයක් හදාගන්න කෙනෙකුට පින් දහම් කරන, සිල් ආරක්ෂා කරන, ජීවිතය තේරුම් ගත්තු ධර්මානුකූල කෙනෙකුට නොපෙන්න ශක්තියක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්දියාවේ හිමාලය භාවනා කරපු කෙනෙකුට වුණත් ඒ ශක්තියින් තියෙනවා නම් එයා යම්කිසි ක්‍රමයකින් සමාධිය වඩලා එයාගේ දියුණු ආධ්‍යාත්මික තලයේ ඉඳලා තමයි කෙනෙක්ගේ දෙයක් දකින්න පුළුවන්කම තියෙන. දැන් උදාහරණයක් පරචිත්ත විඥාන ඥානයේ බුදුදහමේ විස්තර කරනවා අනුන්ගේ සිත් දකින්න පුළුවන්. ඒ වගේම ධ්‍යාන වලට සමාපatti වලට සමවැදිලා භාවනා යෝගීවරයෙකුට අනිත් කෙනෙකුගේ හිත කියන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ සිත දියුණු කළාම සිතේ බලය හදාගත්තම අදිමානසික වශයෙන් හැකියාවන් ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ කවුරුවත් අදිමානසික බලයක් ඇති කරගන්න කියලා හිතලා කරපුවා නෙමෙයි, සසර ගොඩනගපුවා. වර්තමාන ජීවිතයේ යම් නිවීමක් ඇතිවීමක් පිණිස කරපු දේවල් වල ප්‍රතිඵල මිස කෙනෙකුට ප්‍රාර්ථනා කරලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේක ගුණ ධර්මයක් වඩලා, මේක පිනක් දියුණු කරලා, කුසලයක් වඩලා කරන්න ඕන එකක්. ඉතින් ආධ්‍යාත්මික බලය කියන එකත් ලෝකේ විශ්ව කර්ම වැඩ කරන්න පුළුවන් තියෙනවා. යම් ප්‍රමාණයක් තියෙනවා, තමන්ගේ කැපැසිටි එකට අනුව තමයි මේ වැඩ කටයුතු සිදු වෙන්නේ. එතකොට තමන් භාවනා කරපු, සිත දියුණු කරපු, චක්‍ර ඕරා දියුණු වෙලා තියෙන ප්‍රමාණයට අනුව තමන්ගේ ආධ්‍යාත්මය තුල ඉඳගෙන තව කෙනෙක්ට තව ලෙඩෙක් සුවපත් කරන්න, ඒ වගේම දෙවිවරුත් එක්ක ගනුදෙනු කරන්න, තමන්ට දියුණුව හදාගන්න, ඒ වගේම තමන්ගේ ජීවිතේ කැමති දේවල් සිදු කරගන්න යහපත් විදිහට අර ආධ්‍යාත්මික බලය පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉදිරියට මේ වීඩියෝ මාලාවෙන් ඉදිරියට අපි ඔබව දැනුවත් කරනවා. ඉදිරියට නොපෙන්න ලෝකේ තව දුරටත් තොරතුරු පිළිබඳව හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.